හායි කොහොමද ඉතින් ඔයාලට එනවද අදත් අපි කරපු ලස්සන ඩෙකරේෂන් එකක් බලන්න. මේ ඩෙකරේෂන් එක අපි කරේ වැල්ලවත්ත මරයින් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ. දෙසැම්බර් 8 වෙනිදා තමයි මේක තිබ්බේ. මේක බර්ත්ඩේ එකකට කරපු ඩෙකරේෂන් එකක් නන් නෙවෙයි. මේක අපි කරේ නේමින් සෙරමනි එකකට. එහෙම නැත්නම් අකීකා සෙරමනි ඒ වගේ එකකට. ඒ කියන්නේ චූටි බබෙක්ගේ නම ප්‍රසිද්ධ කිරීමේ උත්සවයකට. ඉතින් මේ ඩෙකරේෂන් එක චූටි පුතෙක්ගේ නම ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් කරපු ඩෙකරේෂන් එකක්. ඉතින් මගේ ක්ලයන්ට් මට ඒවලා තිබ්බ ෆොටෝ එකක්. ඒ ක්ලයන්ට් ඒ ෆොටෝ එක ඒ විදිහටම ඕනේ කියලා කිව්වා. ඉතින් මමත් උත්සාහ කරා ක්ලයන්ට් ඉල්ලන ඩෙකරේෂන් එක ඒ විදිහටම මට පුළුවන් උපරිමයෙන් කරලා දෙන්න. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා පුතයි මමයි හස්බන්ඩ්යි අපි තුන්දෙනාම එකතු වෙලා ඩෙකරේෂන් එක ඉතින් ලස්සනට කළා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ඩෙකරේෂන් එකේ අපි යොදාගෙන තියෙන කලර්ස් ඒවා හරිම ලස්සනයි. අන්තිමට ඩෙකරේෂන් එක බලනකොට ඇත්තටම ඇස්වලට ප්‍රිය හිතෙන හරි ලස්සන අවුට්පුට් එකක් තිබ්බා. මේකට අපි අරගෙන තියෙන කලර්ස් කිව්වොත් ඔලිව් ග්‍රීන්, එතකොට ගෝල්ඩ් එක, අයිවරි, ඒ වගේම පැස්ටල් බ්ලූ. මෙන්න මේ කලර්ස් ටික තමයි අරගෙන තියෙන්නේ. එතකොට බෑක් ඩ්‍රොප් වල තියෙනෙත් නිකන් ස්කයි බ්ලූ වලට යන මේ බෑක් ඩ්‍රොප් එකකුයි බේජ් කලරයකට යන ආෂ් බෑක් ඩ්‍රොප් දෙකකුයි. ඉතින් මේ විදිහට තමයි අපි මේ ඩෙකරේෂන් එක කරේ. ඉතින් මේ ඩෙකරේෂන් එකේ අවුට්පුට් එක දැක්කාම කස්ටමර්ට මගේ ක්ලයන්ට්ටත් හරිම සතුටු හිතුණා. එයාත් මට ගොඩාක් තෑන්ක්ස් කරා. එයා හිතපු විදියට, එයා ඉල්ලපු විදියටම ඩෙකරේෂන් එක කරලා දුන්න එකට මම මේ මිස්ටයි ඒ සර්ටයි ගොඩාක් ස්තුතියි කියනවා. ඇත්තටම අපිට හොඳට සංග්‍රහ කළා. ඒ හැම දෙයකටම බොහොම ස්තුතියි කියලා කියනවා. මාව මේ ඉවෙන්ට් එක කරන්න විශ්වාස කරලා තෝරගත්ත එකටත්. ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සන ඩෙකරේෂන් එකක් කරගන්න ඕන නම් කතා කරන්න අපිට එලිගන්ස් පාටි බයි චතු 070 250 31 15 මේ නම්බරේට අපේ පේජ් එකට ගිහිල්ලා බලන්න. අපි කරපු ඩෙකරේෂන්ස් වීඩියෝස් තියෙනවා, ෆොටෝස් තියෙනවා. මට WhatsApp message එකක් දාලා අහන්න. එතකොට මම එවන්නම් ෆොටෝස් බලන්න. එහෙනම් ඔයාලටත් ඕනේ නම් අපිට කියන්න. ඉතින් මේක බලලා විතරක් යන්න එපා. පේජ් එකටත් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් එහෙමත් දාලා යන්න. මගේ වීඩියෝස් බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. හැමදාම වගේ මම බලාපොරොත්තු වෙනවා ඔයාලට ලස්සන අපි කරන ඩෙකරේෂන් වල වීඩියෝ එකක් අරගෙන එන්න. හැමදාම අපිත් එක්ක ඉන්න. එහෙනම් අදට යන්නම්. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. Bye.